මෙටාලා යාලගේ අලුත්ම OS අප්ඩේට් එක එලියට දැම්මා. ඉතින් මේක ලොක්ක අප්ඩේට් එකක් තියෙන UI වලට මේ හරිම ලස්සන අප්ඩේට UI එකක් වගේම ගොඩක් ෆීචර්ස් අන්ලොක් වෙලා තියෙනවා. ඉතින් අද අපි බලමු මොනවද ඒ අප්ඩේට් එකත් එක්කාපු අලුත් දේවල් කියලා. මෙන්න මේක තමයි යාලගේ අලුත්ම ලේඅවුට් එක. දැන් ටිකක් මොඩර්න් වෙලා මෙයාලා ඉස්සල බීට වර්ෂන්වල පෙන්නපු විදිහේ අලුත් මොඩ් වගේත් තමයි හදලා තියෙන්නේ. ඔයාලට පේන ඇති මෙතන පොඩි 3D ලුක් එකක් තියෙනවා ඇප්ස් වල. හැබැයි මේවා ඇත්තරම 3D නෙමෙයි, මේක 2D. හැබැයි මේක පොඩි 3D වෙලා වගේ පේන්න තමා මෙතන අයිකන්ස් ටික දීලා තියෙන්නේ. සහ මෙතන ලේසියෙන්ම කොල්ලන්ට මොනොහරි රෙකෝඩ් කරගන්න ඕනි නම් රෙකෝඩ් බටන් එක තියෙන මෙතන කැම් එක. ඊට පස්සේ මෙතන මෙනු ලයිබ්‍රේ එක, මෙතන බැටරි පර්සන්ටේජ්, Wi-Fi එට් එක. ඊට පස්සේ අපි රයිට් සයිඩ් එකට ආපුහාම මෙතන කලින් වගේම නොටිෆිකේෂන්ස් මොනාද, ඊට පස්සේ සෙටිංස් ටික, ක්වික් කන්ට්‍රෝල් සෙටිංස් ටික, ඒ සේරම මෙතන රයිට් සයිඩ් එකෙන් බලාගන්න පුළුවන්. ඒ වගේ විශේෂ දෙයක් තමයි මේ ක්වික් කන්ට්‍රෝල්ස් වල තියෙන අයිකන් ලේඅවුට් එකේ හැඩේ වෙනස් වෙලා තියෙනවා. දැන් ටිකක් කොටු ෂේප් එකකට තියෙන්නේ, කලින් වගේ නෙමෙයි. පොඩි මිනිමලිස්ටික් ගතියක් එක්ක ඒක ලස්සනයි. කලින් එකට වැඩිය මේක ටිකක් ලස්සන, නිකන් පොඩි ප්‍රීමියම් ලුක් එකක් තියෙන වගේ මට තේරෙනවා. ඒ වගේම දැන් අපි මේක මම ස්ක්‍රීන් රෙකෝඩින් කරලා තියෙන හින්දා මේ මෙතන පහලින් රෙකෝඩින් අයිකන් එකත් ඔකොල්ලන්ට මේ පෙන්නනවා. අපිට හරි ලේසි එතකොට බලාගන්න මෙතන මොකද්ද රෙකෝඩින් එකක් වෙනවද නැද්ද වගේ දේවල්. සහ මේකේ තියෙන නියම දෙයක් තමයි මේක මේ අපේ වර්චුවල් වර්ල්ඩ් එකටම පොඩි ලයිට් පර්පල් වගේ කලර් එකකින් ඇවිල්ලා තමයි මේක මෙනු එක පෙන්වන්නේ. ඉලිප්සාකාර හැඩයකින් ඇවිල්ලා තමයි මේ විදිහට ලයිබ්‍රරි මෙනු එක ඉස්සරහට එන්නේ. අපි ඒක ගන්න අපිට අපේ කන්ට්‍රෝලර්ස් වල තියෙන මෙටා බටන් එක හරි අපේ ඇඟිලි දෙක මේ මෙටා අයිකන් එක තියෙන විදිහට පින්ච් කරාම හරි අපිට මෙනු එක අරගන්න පුළුවන්. නැත්තම් ක්ලෝස් කරන්න පුළුවන්. ඇඟිලි දෙක පින්ච් කරාම ඔන්න මෙනු එක එනවා. අපිට යවන්න ඕනේ නම් ආපහු හෑන්ඩ් ගෙස්ට් එක පින්ච් කරන්න තියෙන්නේ. ඇත්තට මේක හරි ලේසි. සහ මේ කලින් වැඩිය ගොඩක් මේක ලස්සන්ට අප්ඩේට් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. සහ මේකේ තව ඔප්ෂන් එකක් තමයි අපිට අපේ කැමතිම අයිකන්ස් පින් කරන්න පුළුවන්. මෙතන දැනට 3ක් ඩිෆෝල්ට් පින් කරලා තියෙනවා. මෙතන අපිට අපි නිකන් බලමු කීයක් පින් කරන්න පුළුවන්ද කියලා. අපි YouTube පින් කරා, Facebook පින් කර හැකි, ගැලරි එක පින් කරා, Quest TV එක පින් කරා, බ්‍රවුසර් එක පින් කරා, තියටල්ස් එක පින් කරා, 1 2 3 4 5 10. අපිට කැමති ප්‍රමාණයක් මං හිතන්නේ මේක අපිට 10යි පින් කරන්න පුළුවන්. අපිට මෙතන කැමතිම සොෆ්ට්වෙයාර්ස් 10ක් තමයි පින් කරන්න මේකොල්ලෝ chance එක දීලා තියෙන්නේ. එතකොට අපි නිතරම යූස් කරන ගේම්ස් හරි නැත්තම් අපි නිතර යූස් කරන මොනවා හරි අපේ ප්‍රොඩක්ටිවිටි වලට ගන්න සොෆ්ට්වෙයාර්ස් හරි ඒ මොනවා හරි අපිට ලයිබ්‍රරි එකේ උඩින්ම පින් කරලා easy access ගන්න පුළුවන්. මේකත් නියම ෆීචර් එකක් මේ අලුත් අප්ඩේට් එකත් එක්ක ආපු. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන කැටගරිස් ටික තියෙනවා apps. මෙතන තියෙනවා අපේ ඉන්ස්ටෝල් කරපු apps, අපි කලින් ඉන්ස්ටෝල් කරලා අයින් කරපු apps. ඒ සේරම මෙතන තියෙනවා. ඊට පස්සේ worlds, මෙතන මෙටා වර්ල්ඩ්ස් ටිකක් තියෙන ඇක්සස් ගන්න. මේවා කන්ට්‍රි ලොක් සමහර රටවල් වලට තාම මේ හොරයිසන් වර්ල්ඩ් එකයි හොරයිසන් ප්ලස් එකේ එන ෆීචර්ස් උයි දීලා නැහැ. විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකාවේ හින්දා මේ ඒෂියන් කන්ට්‍රි වල ශ්‍රී ලංකාව කියන එකට තාම මේක ඇවිල්ලා නැහැ. US වල තියෙනවා. ඊට පස්සේ මෙතන unknown sources කියන අපි third party විදිහට මෙහි ඉන්ස්ටෝල් කරන්න පුළුවන් apps අනම්මනම්. මෙතන ඩවුන්ලෝඩ් රීසන්ලි ඩවුන්ලෝඩ් කරපු අප්ලෝඩ් කරපු දේවල් ටික මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පහලින් ස්ටෝර් එක තියෙනවා. අපිට apps buy කරනවා නම් apps games එකෙන් buy කරනවා නම් මෙතනින් ඒක buy කරගන්න පුළුවන්. අපි දැන් මේකේ අලුත් අප්ඩේට් එක අපු ෆීචර් එකක් ගැන කතා කරමු. අලුතෙන් ආපු ෆීචර් එකක් විදිහට ඔයාලට පුළුවන් අපි නිකන් මල්ටිපල් වින්ඩෝස් ටිකක් ඕපන් කරලා තියාගමුකෝ. අපි මෙට් ටික නිකන් මෙහෙම තියාගෙන අපිට මෙතන මෙට් ටික මේ විදිහට පේන්න තියෙනවා. අපිට මේ අලුත් OS එකේ පුළුවන් මේ සේරම එක ටච් එකකින් හයිඩ් කරන්න. ඒ කරන්න තියෙන්නේ මෙන්න මේ අයිකන් එකෙන් hide portable windows. මෙන්න මේක උඩ ක්ලික් කරපු ගමන්
අයිකන් සේරම ඩිසපිය වෙනවා එකන අයිකන් සේරම හයිට්නවා නැත්තම් පේන්න තියලා යනවා ආපහු අපිට සේරම ගන්න පුළුවන් මේක ඩබල් ටැප් කරහම පිනිකං ආය කල්ල බලමු මේ කලික් කරහම හයිට්වෙනවා මේක ඩබල් ටැප් කරහම ආපහු අයිකන්ස් ටික එනවා ඊට පස්ස අපිට මේක තියට මෝඩ් දාගන්න පුළුවන් මෙන්න මේ අයිකන්න එකෙන් මේ කලික් කරාට පස්සේ මේක නිකන් ලොකු තියට එකක් වගේ එක්ස්පෑන්ඩෙන අපි නිකම් බලමු මේ වගේ වීඩිය කරගෙන මේක අපි මේ අයිකන්න කලික් කරහම තියට මෝඩ් එකට මේක ලොකු වෙනවා මේක අපිට කෝනස්වලින් ඇදලා සයිස්සක ලොකු කරගන්න පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන් මේ තියෙන අපිට මේ බැක්ග්‍රවුන්් එකද ටික දැ මේ ලයිට් කරලා තියන්න හොඳට පේනවා නැත්තන් අපිට බැක්ග්‍රවුන්් එක මෙහෙම අඩු කරලා මේ ඩාත් කරගන්න පුළුව එතකොට අප ස්ක්‍රීන් එක අපිට හොඳ ලොකුවට පේනවා ෆිල්ම් ෝල්ල න බල්ලගේ තනින් ආතල්ල එක බලන්න පුළුවන් ඉටවස් අපිට අපෝ එක්සිටෙන් ඕනෙන මෙන්න මේ එක්සි තියට කලික් කරහම ආපාපි නෝමල් ස්ක්‍රීන් එකට එනවා ඉටවස් අපිට පුළුවන් අපි කැමති තැන්වල ඕගනයිස් කරගන්න මේක මෙතලින් තියලුව හැකි මේක මෙතනින් රිමෝඩ් ඩෙක්ස්ටොප් එක වැඩ කරන්න මෙතනින් තියාගන්න පුළුවන් අපිට ඉඩියෙන් වින්ඩෝස් 3ක් වගේ තියලා අපිට මේ අපේ මේ ඕගනයිස් කරන තැනත් වින්ඩෝස් 3ක් වගේ සෙට් කරගන්න පුළුවන් එතකොට අපිට මේ වීඩ එකක් බලන්න ගමන් මොනට එක මොනහට එඩිට් කරන්න ඒ වගේ දේවල් මේක යස් කල කරන්න පුළුවන් පොල්ට පේනවා ඇති මෙතන බ්‍රව්ස එක මෙතන තා වින්ඩෝ එකක් මෙතන තා වින්ඩෝ එක මෙතන තා වින්ඩෝ එකක් ඒවගේ මෙතන YouTube වින්ඩෝ එක ඕපන්ලා වීඩ එකක් ප්ලේනවා ඒ විදිහට මේක වැඩටික අපිට කරගන්න පුළුවන් දැන් අපි සේරම එක පාර හයිට් කරන්න ඕනි කියලා හිතවතින් අපිට තියෙන්නේ මෙන්න මේ අයිකන්න එක කලික් කර එතකොට සේරම එක පාර හයිඩ් වෙලානවා අපිට මුකුත් පේන්නේ නෑ පවගන්න නම් මෙටා එක ඩබල් ලික් කරන්න තියෙන්නේ ඒවගේම තමයි දැනට මේක ඇවිල්ලා තියෙන ලේටස්ම අප්ඩේට් එක වර්ෂන් 77 මේ තමයි ලේටස් අප්ඩේට් දැන්ට ඉන්ස්ටෝල් කරලා තියෙන අදත් පොඩි අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා මේකත් අප්ඩේට් කරන්න ඕනි පොඩි බක්ෂානම් මනන් තමා මේකින් ෆික්ස් කරන්නේ ඇත්තරම මේ අලුත් අප්ඩේට් එකෙන් පස්සේ මේක ගොඩක් ස්මූත් වැඩ කරනවා කියලා කියන්න පුළුවන් ඒහින්ද මේ අප්ඩේට් එක ඇත්තරම මෙටාක් වේස්ට එකට අප ලොකු වෙනසක් කියලා අපිට කියන්න පුළුවන් ඊට පස්සේ බලමු ඊක අප්ඩේට් එකෙන් මොනවගේ වැඩක් වෙයිද කියලා ඒවගේම ඕලත් එක්ක මේ කියන එක සොෆ්ටයාස් ගැන අපේ ප්‍රඩක්ටිවිටිය එකට අපේ එන්ටර්ටේන්වල්ට සහ අපි ස්ටඩීවල්ට ගේමිං වගේ දේවල් ගැන ක්වෙස්ට එකත් එක්ක කරන්න පුළුවන් දේවල් ගැන අපි ඊළඟ වීඩියෝගෙන් කතා කරමු එහෙනම් මේ අලුත් අප්ඩේට් එකත් එක්ක අපි මේ විඩිගවර කරනවා ඕලා වීකා විඩ හම්බෙනකං ස්ටේ සේෆ් බයි